guys, welcome back to our YouTube channel. මම අද ඔයාලට දැනුවත් කරන්න යන්නේ ප්‍රෙග්නන්ට් කාලේ කොහොමද ගත කළේ. ඉතින් ඒ කාලය ඇතුළත මම කරපු ස්කෑන් වර්ග මොනවාද කියලා. ඉතින් මම ප්‍රෙග්නන්ට් කියලා දැනගන්නකොට සති 5ක් වෙලා. ඒ කියන්නේ අපි ගෙදර කොහොම හිටියත් මාසෙන් දැනගත්තත් ඒ වෙනකොට සති ගාන මිඩ්වයිෆ් මිස් හදලා දෙනවා. මිඩ්වයිෆ් මිස් ඊට පස්සේ කාඩ් එක ලියලා දෙනවා අපිට හොස්පිටල් එකට යනවා නම් එහෙ යන්න පුළුවන්. නැත්නම් ප්‍රයිවට් channel කරලා ડોක්ටර් කෙනෙක්ව ඒ ස්කෑන් ටික කරගන්න පුළුවන්. ඉතින් මම හොස්පිටල් එකට කළුබෝවිල හොස්පිටල් එක තෝරගත්තා. ඒ වුණාට ස්කෑන් කරන්න කළුබෝවිල හොස්පිටල් යන්න තීරණය කළේ නෑ. හැබැයි ගමේ ක්ලිනික් වලට මම අනිවාර්යයෙන්ම ගියා. ඒගොල්ලෝ එන්න කියන හැම ක්ලිනික් එකකටම ගියා. ඉතින් කාඩ් එක ලකුණු කරලා දෙනවා. ඊට පස්සේ පළවෙනි ස්කෑන් එකට මම ගියේ සති 8න්. ඒ කියන්නේ මට 5න් මම මිඩ්වයිෆ් මිස් දැනගත්තට සති 8න් තමයි ගියේ. සති 8න් මම පළවෙනි ස්කෑන් එකට ගියා. ඉතින් මම හිතන් හිටියේ මේ ඒ වෙනකොට බබාව පේන්න ඕනි. බබෙක් ඉන්නවනම් බබාව ඒ වෙනකොට පේනවා. මං හිතන්නේ සති 6න් යන අයවත් මම දැනගත්තා සති 8නුත් ආ එන්න කියනවා. ඒ කියන්නේ සති 6න් යනකොට සමහරවල්ලාට පේන්නේ නැහැ. එහෙම වුණාම සති 8න් ආ එන්න කියනවා. සති 8 ස්කෑන් එකෙන් පස්සේ මට හරියටම මතක නෑ මම සති 10න් ආයෙ ස්කෑන් එකකට ගියාද නැත්නම් සති 12 ස්කෑන් එකකටද ගියේ කියලා. ඉතින් සති 12න් ආයෙ කරන්නේ NT ස්කෑන් එක. මම මේ පරීක්ෂණය කරා. ඒක කොහොමත් අපි channel කරන ડોක්ටර් කරනවා. ඉතින් ඒ වෙලාවේ අපිට මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් හෝ නැත්නම් තමන්ගේ කැමැත්ත හෝ තිබුණොත් තමන්ගේ දරුවාගේ මොන හරි තව දේවල් තියෙනවද නැත්නම් ජාන පරීක්ෂාවක් කරගන්න ඕනද කියලා අපිට සති 12 පරීක්ෂණයේදී කියනවා මේ NIPT ටෙස්ට් එක කරන්න ඕනද කියලා. NIPT ටෙස්ට් එක කරන ස්ථාන කිහිපයක්ම මට ડોක්ටර් කිව්වා. ආසිරියක කරනවා, අයින් වේල්ස් එක කරනවා, ගේන් ලැබ් එක කරනවා. ඉතින් ඒ වගේ තව තැන් කිහිපයක් කිව්වා. ඉතින් ඒකෙන් මං ගේන් ලැබ් එක තමයි තෝරගත්තේ. ඉතින් ඒ පරීක්ෂණය කරේ මං ජාන මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා බබාගේ දැනගන්න. මේ ඒකට මට ගියා රුපියල් 46000ක මුදලක්. මං හිතන්නේ 52000ක් වගේ යනවා. මං හිතන්නේ ඩිස්කවුන්ට් එකක් වෙట్లా තමයි 46000ක මුදලක් මට ගියේ. ඉතින් ඒ පරීක්ෂාව කරන්නේ සති මම කරනකොට නම් සති 13ක් වගේ ඇති. මොකද මං 12න් ගියේ. හැබැයි ඒ ආසන්න කාලෙදිම මම මේ පරීක්ෂාවට ගියා. ඒක රිසල්ට් එක නම් ආවේ සති 2කින් තමයි ආවේ. ඒක රිසල්ට් එක. මම හැබැයි ඒක නිකන් ගොඩක් බයෙන් හිටියේ. මොකද මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් ඉතින් ඒක පෙන්නනවනේ. ඉතින් මම ගොඩක් බයෙන් හිටියේ මේ ඒකේ රිසල්ට් එක එනකන්. ඉතින් කොහොමත් ඒ ස්කෑන් එක අපි සති 15ට කලින් මං හිතන්නේ කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ කරාට මම හිතන්නේ වැඩක් නැතුව ඇති. ඒක කරන්නේ බබාගේ අම්මගේ බ්ලඩ් වලින් තමයි මේ පරීක්ෂාව කරන්නේ. ඊට පස්සේ DNA මොන හරි වලින් ජාන මොන හරි හිම ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක ගැන හරියටම දන්නේ නැහැ. සති 2ක් ගියා රිසල්ට් එක එන්න. මේ තියෙන්නේ මේ මම බබා මේ හම්බෙන්න කලින් මේ බබාගේ මේ ඒ කියන්නේ අර ටෙස්ට් කරපුවා මේ අර පොත කලවන්න කියනවනේ අලවන්න කියන්නේ නැහැ. මං හිතන්නේ මං ඒ වුණාට මගේ ආසයින් මං ඔය වගේ වැඩවලට ඉතින් මම ඒ හින්දා මේ වගේ ලස්සන රූපයක් ගත්තා. ඉතින් ඒ වගේ එකක් මුලින් පිටුවට දාලා එයාගේ හැම මේ එකක්ම මට මේ මුල් පිටුව නම් හදන්න බැරි වුණා ඒ කාලේ කොහොම හරි. මෙන්න මේ විදිහට ડોක්ටර් දෙන හැම ටෙස්ට් එකක් කරන්න දෙන හැම එකම වගේ මම මේක ඇලුවා. මෙන්න මේ විදිහට මම ඔක්කොම අලවලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට මේ මාස 9ක් යනකම්ම මම මේ ටෙස්ට් එක ඔක්කොම අලවලා තියෙන්නේ. මෙන්න මේ අන්තිම පිටුව වෙනකම්ම මෙන්න මේ විදිහට අලවලා තියෙන්නේ. ඉතින් හැම එකම ඇලුවා. ඉතින් මම ඔයාලට කියන්න ගියේ අර NIPT ටෙස්ට් එකේ රිසල්ට් ආවනේ. එතකොට මෙන්න මේ වගේ එකක් තමයි අපිට එන්නේ. මම හිතන්නේ ඊමේල් එකටත් අපි එනවා. ඊට පස්සේ අපි report එක මේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේක මම ඊට පස්සේ පොතේ අලවලා ડોක්ටර්ට පෙන්නුවා. ඒකේ මෙන්න මේ විදිහට තියෙනවා කහ පාටින් ලකුණු කරලා මේ තියෙන්නේ මේ මෙන්න මේ පැත්තේ තියෙනවා. මෙන්න මේ විදිහට කහ පාටින් ලකුණු කරනවා. low risk කියලා තමයි තියෙන්නේ කහ පාටින්. high risk කියලා තියෙනවා රතු පාටින්. මේ NIPT ටෙස්ට් එකෙන් මං හිතන්නේ යාලා බලනවා මේ බබාගේ වර්ණදේහ 21 බලනවා, වර්ණදේහ 18 බලනවා, වර්ණදේහ 13 බලනවා. අන්නේ වර්ණදේහ අර මං කියපු වර්ණදේහ 3 තමයි ප්‍රධාන වශයෙන් යාලා ඒ ස්කෑන් එකේදී බලන්නේ. මෙන්න මේ වර්ණදේහ 3ෙන් වෙනසක් තියෙනවා නම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතන රතු පාටින් මං හිතන්නේ සඳහන් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මං හිතන්නේ අර ඩවුන් සින්ඩ්‍රෝම් මේවා ඔක්කොම හොයාගන්නේ මෙන්න මේ වර්ණදේහ වලින්. මට මතක විදිහට මොන වර්ණදේහද කියලා මට දැන් හරියට මතක නැහැ. අර ප්‍රශ්න තියෙනවද කියලා බබාලාගේ බලන්නේ මෙන්න මේ පරීක්ෂණයෙන්. ඉතින් මට අර මාස
පහෙන්නේ සාමාන්‍යයෙන් ජෙන්ඩර් එක අපිට මේ ડોක්ටර් කියන්නේ ගෑන් ළමෙක්ද පිරිමි ළමෙක්ද කියලා. ඉතින් මට මේ පරීක්ෂණය මම කරපු හින්දා මට මාස 3න් බබා දැනගන්න හම්බුණා පිරිමි ළමෙක්ද ගැහැණු ළමෙක්ද කියලා. ඉතින් මේ මම ඒක මුලින්ම නංගිට තමයි මම පෙන්නුවේ. මෙන්න මෙතන එයාටත් මම මේක පෙන්නුවා. ඉතින් මෙතන තියෙනවා Y කියලා. Y කියලා කියන්නේ පිරිමි ළමෙක් කියලා. ඉතින් අපිට මාස 3න්ම මම දැනගත්තා මේ පිරිමි ළමෙක් තමයි හම්බෙන්නේ. නිකලස ડોක්ටර් ළඟට මම ගියා. ඊට පස්සේ මේ ටෙස්ට් එක ආව ගමන් එයාත් ඇහුවා දන්නවද? ඔයාලට කවුද ඉන්නේ කියලා. ඉතින් මම ඒ වෙනකොට දන්නවා බබා මේ පුතෙක් කියලා. ඒ ටෙස්ට් එකේ රිසල්ට් එක එනකන් ගොඩාක් බයෙන් හිටියේ. මම බෝ කියන්න තේරෙන්නේ නැහැ. මම ගොඩාක් බය වුණා. ඉතින් ඒක හදිසියෙ හරි මොන හරි වුණොත් එහෙම හිතටත් දුකයි. ඉතින් මේ කරන්න දෙයක් නැහැ. කොහොමද මං හිතන්නේ මොන හරි බබාගේ ප්‍රශ්නයක් තිබුණොත් බබා නැති කරන්න අපිට අයිතියක් නැහැ. එතකොට මං හිතන්නේ කරන්නේ අම්මගේ මනස හදන එක තමයි. බබාගේ ඩවුන් සින්ඩ්‍රෝම් වගේ තත්ත්වයක් තිබුණොත් බබා නැති කරන්න අපිට ලංකාවේ තාම නීතියක් නැහැ මං හිතන්නේ. ඉතින් මම බය වෙලා හිටියේ. ඉතින් මොනවා කරන්නද හිම හදිසියෙ බබෙක් හම්බුනොත් කියලා. ඉතින් ඒ බය නැති වුණා. ඉතින් මෙන්න මේ ටෙස්ට් එකේ රිසල්ට් එක රිපෝට් එක ආවට පස්සේ ඉතින් ඊට පස්සේ මම ආයේ සති 5න් ගියා. සති 5න් නෙමෙයි සති 20න්. සති 20 කියන්නේ මාස 5යි. මාස 5 අර ඊට පස්සේ ආයේ තියෙන ග්ලූකෝස් ටෙස්ට් එකේ මේවා තියෙනවා. ඉතින් ග්ලූකෝස් ටෙස්ට් එකේ මෙන්න මේ වගේ ඒවා මෙන්න මේ වගේ තියෙනවා. මම මේවා අගය කොච්චරක් තියෙන්න ඕනද කියලා දන්නේ නැහැ. ඒවා ડોක්ටර් බලනවා. එයාලා මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් කියනවා. මෙන්න මෙතන මම හිතන්නේ හිමොග්ලොබින් නගය මගේ තිබුණ 11.5ක් හිමොග්ලොබින් තියෙනවා නම් හොඳ ඇති මං හිතන්නේ. ටිකක් අඩු වෙන්නනේ හොඳ නැහැ කියන්නේ හිමොග්ලොබින් ටිකක් අගේ වැඩි වෙන තරමට හොඳයි. ප්‍රෙග්නන්ට් කාලේ අම්මා කෙනෙක්ට අඩු නොවන තරමට හොඳයි. ඉතින් ඊට පස්සේ හිමොග්ලොබින් අගයත් අවුලක් නැහැ. ડોක්ටර් කියනවා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි දන්නේ නැහැ නේ. ඉතින් ලොකුවටම දේවල් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ડોක්ටර් අපිට දැනුවත් කරනවා. ඊට පස්සේ කොහොම හරි දැන් ඔය මට හරියට මතක නැහැ ලං වෙනකොට නම් ඉතින් සති 2කින් 3න් වගේ එන්න කිව්වා ස්කෑන් වලට. මාස 9ක් හිටියා. මාස 9ක්ම ස්කෑන් වලට මම ගියා. කොහොම හරි බබා හම්බෙනකම්ම මට අමාරුවක් තිබුණේ නැහැ. මම ඉතින් මුකුත් වැඩක් කරේම නැති තරම් ඉතින් මට බබා හම්බුනේ සති 39 දවස් 5න්. ඒ කියන්නේ සති 40ට ආසන්නයි. මම ડોක්ටර් දුන්න ඩේට් එකට තමයි ඇඩ්මිට් ඩිලිවරි එක පහසු වෙන්න ගොඩක් අම්මලාට ඇවිදින්න කියලා කියනවා. මම නම් ඒ පීරියඩ් එකේ ඇවිද්දෙම නැති තරම් කියන ඇවිද්දෙම නැහැ. හැබැයි ඔයාලා එහෙම කරන්න එපා. ඔයාලා ඇවිදින තරමට තමයි බබාව ගන්න ලේසි වෙන්නේ ડોක්ටර්ස්ලාට උනත්. මම ඒක දැනගත්තේ මට ඇවිදින්න කියලා කිව්වා. මම ඇවිද්දෙම නැද්ද කොහෙද? ඒ කියන්නේ ගේ ඇතුළේවත් ඇවිද්දේ නැහැ. මම ඇඳටම වෙලා තමයි හිටියේ උනාට. ඉතින් මේ මං කොහමනේ ඔය කියන දේවල් අහන්නෙත් නැහනේ. ඇවිද්දෙත් නැහැ. හරිද? අනිත් එක මට ගොඩක්ම ඔය යන්න එපාකෝ බයික් වල යන්න එපා කියනවා. ඉතින් බයට කියනවා වැඩි හිටිය අය. ඉතින් ඒත් මම බයික් වලත් ගියා අන්තිම කාලේ වෙනකන්. අන්තික මගේ බඩ තිබුණේ නැහැ. ඒ හින්දා මට බයික් එකේ නැගලා මාස 9 දිත් යන්න පුළුවන් මට්ටමක් තිබුණා. අර මුල් මාස 3ේදී ගොඩක් කියනවා ගෙදරින් යන්න එපා. මොකද බබා හැදීගෙන එන කාලේනේ මාස 3 කියන්නේ. ඉතින් අන්නේ ඒ කාලේ ඔයාලා ගොඩාක් පරිස්සමින් ඉන්න ගෙදරට වෙලා. මොකද බයික් එකේ යන්න එපා කියන්නේ මුකුත් වෙනවට නෙමෙයි. මං හිතන්නේ වැටුනොත් කරොත් එහෙම හරි පොඩි අනතුරක් හරි වුණොත් ඒක බබාට බලපානවන්නේ. ඒක හින්දා තමයි කියන්නේ ඔයාලට බයික් එකේ යන්න එපා කියලා. නැතුව මම ડોක්ටර්ගෙන් ඇහුවා. ඊට පස්සේ ડોක්ටර් මම බයික් එකේ තමයි යන්නේ. අවුලක් නැද්ද කියලා. ඒතර එයා කිව්වෙත් බයික් එකේ ගියාට කමක් නැහැ. වැටුනොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ කියලා. ඉතින් අර ඊට පස්සේ මං කොහොම හරි අර ඇවිදින සීන් එක නම් දැනගත්තේ මේ බබා හම්බෙන්නේ ස්පිරිතාලේ ඇඩ්මිට් වෙලා ඉද්දී හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉද්දී මට එතන ඉන්න ડોක්ටර්ස්ලා කිව්වා ඇවිදින්න කියලා. ඒත් මං ඇවිද්දේ නැද්ද මන්දා. ඇවිදින්න කියලා කියනවා ඒක ලේසිලු අපිට. ඊට පස්සේ යාලා මේ කියන්නේ ඒ ටික තමයි කියන්නේ. ඉතින් අර ඇවිද්දම අර බබා ගන්න ලේසි. ඊට පස්සේ මං හිතන්නේ පෙති මට දෙකක් දැම්මා. පෙති දෙකක් පාවිච්චි කරා මට. අර අමාරු වෙලා නැති හින්දා. ඊට පස්සේ කොහොම හරි මම සැප්තැම්බර් 24 තමයි හොස්පිටල් එකට ඇඩ්මිට් වුණේ. ඉතින් දවස් දෙකක් හිටියා හොස්පිටල් එකේ. 26 වෙනිදා රෑ තමයි බබාව ඩිලිවරි කරේ. රෑ මම ගියා ලේබර් රූම් එකට. පැය 4ක් වගේ කාලයක් හිටියා. එතන ගොඩක් අමාරු වුණා එතන මට පොඩ්ඩක්. මේ අමාරු කියන්නේ නෝමල් හැමෝටම අමාරු වෙන විදිහ වෙන්නේ නැති මම දන්නේ නැහැ. මොකද මම දන්නේ නැහැ අනිත් අම්මලාගේ අත්දැකීම්. ඉතින් මට අමාරු වුණා. තව කියන්න ඕනේ ප්‍රෙග්නන්ට් කාල සීමාව ඇතුළතම මට වොමිට් වුණා. ගොඩක් කියන්නේ වොමිට් වුණා කියන්නේ එපා වෙන්නම වුණා. මට එපා වෙලා ගියා. ඉතින් මේ හස්බන්ඩ්ගේ අම්මා, හස්බන්ඩ්ගේ තාත්තයි, මල්ලි හැමෝම හිටියා මට උදව්වට. ඉතින් ඒ හින්දා ඉතින් ඒ කාලේ නම් මතක් කරන්න කැමති නෑ. මාරම අමාරු වුණා. ඉතින් හැම අම්මා කෙනෙක්ටම ඔය තත්ත්වෙට මුහුණ දෙන්න වෙනවා. ඉතින් කොහොම හරි දැන් ඒකත් මතක් කරන්න ඕනේ. ඒ කාලේ සුන්දර නෑ කියන්නේ මම මතක් කරේ ඒක. දැන් මතක් වෙනකොටත් මේ
හරිම අමාරුයි ඒක මතක් වෙද්දිත් මේවා හිතෙනවා. ඊට පස්සේ ඉතින් බබා හම්බෙනකන් අමාරුයි. ඊට පස්සේ දැන් හම්බෙලත් අපිට අමාරුයි. ඉතින් ලේසි නෑ. ඊට පස්සේ ඉතින් සති 39 දවස් 5න්නේ බබා ඩිලිවරි වුණේ 40ක් ඉන්න හම්බුන්නේ නැහැ මට. මේ ඉතින් ඊට පස්සෙත් හැබැයි හොස්පිටල් එකෙන් එන්න හම්බුනේ නැහැ මට බබාව අරගෙන. දවස් 5ක වගේ කාලයක් ආයෙ මට හොස්පිටල් එකේ ඉන්න වුණා. මොකද කිව්වොත් බබාට විස බීජයක් ගිහිල්ලා මට ඒගොල්ලෝ ඇන්ටිබයොටික් එකක් පටන් අරගෙන ඒ හින්දා මට ඒ කාලය ඇතුළත ඉන්න වුණා. ඒකත් මම හිතන්නේ සමහර අම්මලා දවස් 7 5 7 21 වගේ දවස් කාලයක් ඉන්න වෙනවා. වෙලාවට මගේ වෙලාවට දවස් 5යි මට ඉන්න ඕනුනේ. හම්බෝ කියන්න බෑ මොකද බබා හම්බෙලා මුල්ම දවස්වල ඉතින් ගෙදර කට්ටිය ඉන්නවා නම් හොඳයි කියලා හිතෙනවා. මොකද තනියමනේ හොස්පිටල් එකේ ඉන්න වෙන්නේ බබාලා. හැබැයි ඉතින් ඒක මට ප්‍රයෝජනවත් වුණා. මොකද බබාට මම කිරි දෙන්නවත් දැනගෙන හිටියේ නැහැ හොස්පිටල් එකේ ඉන්න කාලේ. ඉතින් හොස්පිටල් එකේ හිටපු එක මට හොඳයි කියලා හිතුණා. හැබැයි දවස් 5ක් හරි හිටපු එකේ මම දෙයක් දැනගත්තා. මොකද කිරි දෙන්න අල්ලගන්න විදිය පවා හොස්පිටල් එකේ ඉන්න නර්ස්ලා අපිට කියලා දෙනවා. එයාලා කියලා දෙනවා. ඊට පස්සේ බබාට බුරුස් යවන්නේ කොහොමද? බබෙක්ව ඉතින් නාවන්න නම් මට දුන්නේ නැහැ. පළවෙනියම නෑවුවේ එයාලා. අපිට මට නාවන්න බම් බය හිතුණා. පොඩ්ඩක් පොඩිනේ ඉතින් අල්ලගන්න එහෙම අමාරුනේ. ඉතින් කිරි දෙන්න එහෙම එයාලා කියලා දෙනවා. ඉතින් ඒ හින්දා මට හිතුණා හොස්පිටල් එකේ දවස් 5ක් හිටපු එක මට නම් ප්‍රයෝජනවත් වුණා කියලා. මොකද මම දන්නේ නැතුව ගෙදර ආවා නම් මම දන්නේ නැහැ එයාට ගුරුස් යවන්නවත් හරියට. ඉතින් ඒ හින්දා මොකද අපේ අම්මලාගේ කාලේ අපේ කාලේ වෙනස් ඒ ළමයිව බලන විදිහ. ඉතින් මම ඒ ඔක්කොම දැනගත්තේ ඉතින් හොස්පිටල් එකේ දවස් 5ක් හිටපු හින්දා. ඉතින් අමාරු වුණාට දැන් නම් ඉතින් ආසාවෙන් කරගෙන යනවා. මේ ඉතින් මේ ඉන්නේ චූටි බබා. හලෝ. ඉතින් මෙයාට දැන් අවුරුද්දයි මාස 2යි. 2 තමයි දැන් 3 තමයි මෙයාට එන්නේ. මේ ඉන්න අපේ චූටි බබා. කො හායි කියන්න. හායි. හායි. ඉතින් මෙයා මේ ඉන්නේ මෙයා තමයි ඉතින් අම්බෝ ඉතින් ලොකු අමාරු කාලයක් තමයි පහුගිය ටිකේ පහු කරේ. ඉතින් මෙයා දැන් ඇවිදිනවා. දැනුත් ඉතින් අමාරුයි. අමාරු නැහැ කියනවා නෙමෙයි. ඉතින් ප්‍රෙග්නන්ට් කාලෙත් මාරම අමාරු කාලයක්. ඉතින් ඕගලන්ට මම දැනුවත් කරේ. ඉතින් ඒ කාලෙ සුන්දරයි. ඉතින් සුන්දරයි කියන්නේ ඉතින් ළමෙක්ට ආසයි නම් ඉතින් ඒ අත්දැකීම අපිට විඳින්නම වෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ පොත මම ඔයාලට ආයෙත් පෙන්නන්නම්. මේ තියෙන්නේ මම හරි ආසයි මේ වගේ පොත් හදන්න. ඉතින් මම හරි ආසයි. ඔයාලට මට පෙන්නන්න බැරුණා මේ මට ස්කෑන් බබා යන්න පුතේ යන්න. ස්කෑන් වලට දුන්න මේවා තියෙනවා. ඉතින් මම මේවත් හරි විදියට තාම ආසාවෙන් බලනවා. මේ හැම එකම මම මෙන්න මේ විදියට මේ අලවනවා. මම හරි ආසයි මෙන්න මේ වගේ වැඩවලට. මෙන්න මේ විදියට මම මේවා තියෙනවා. අනිත් එක මේවා මෙහෙම අලවන එකකින් ડોක්ටර්ටත් මේවා බලන්න ලේසියි. අනිත් එක අපිටත් ආසි හිතනවා මේවා අලවලා තියෙනකොට. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ ප්‍රෙග්නන්ට් කාලේ කොහොමද මම ගත කළේ. ඉතින් ඒ කාලේ කරපු ස්කෑන් වර්ග මොනවද? අන්න ඒ වගේ දේවල් තමයි මම අද වීඩියෝ එකකින් ගෙනාවේ. ඉතින් මොන හරි වැරදි තියෙනවා නම් සමාව ඉල්ලනවා. මොකද මමත් ලොකුවට දන්න කෙනෙක් නෙමෙයි. ඉතින් මමත් බබාගෙන් තමයි මේ දේවල් පොඩ්ඩක් හරි දැනගත්තේ. ඉතින් මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් මට මාව දැනුවත් කරන්න. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.